hirugossip.lk මගේ හීනයේ ළඟ ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ කඳුළු පිරිලා දෙනෙත තෙමිලා සිනිඳු හිත පෑරිලා තනිකම හුරු දෙනෙත පුරා උණු කඳුලෙලිරුරා ගියා යා පුරතල් කතා මගේ සොඳුරියේ තුරුලේ මහිදිනා උදය මේ දවස්වල මොකද කරන්නේ? මේ දවස්වල ඇත්තටම මගේ ඊළඟ ගීතේ නැත්නම් මියුසික් වීඩියෝ එකේ වැඩ කටයුතු ප්ලෑන් කර ඉන්නේ. ඉතින් මට ලොකු හදිසියක් නැහැ. මොකද සොහොඹුල් සෙනෙහේ තාම මෑතකදී තමයි රිලීස් කරේ. ඉතින් ඒ අතරේ චිත්‍රපට සංගීත වැඩ කටයුතු ඒ වගේම ටුවර්ස් කීපෙකුත් පෞගේ ටිකේ ගියා. ඉතින් ඒ වැඩ තමයි මේ ටිකේ කරගෙන ඉන්නේ. ෆැෂන් වලට කැමතිද? ගොඩක් කැමතියි. උදේ මේ දවස්වල මොනවද කරන ෆැෂන්? මේ දවස්වල මෙහෙමයි මගේ ඉතින් මං ගොඩක් ආස දේවල් තියෙනවා ෆැෂන් වල හෙයා ස්ටයිල් එක කියන එක මං ගොඩක් ආස දෙයක් ස්පයිකි හෙයා කියන එකට ගොඩක් ආසයි. ඉතින් මං ගොඩක් කොන්සර්ට්ස් වල එහෙම පර්ෆෝම් කරන්නේ වගේ මගේ මියුසික් වීඩියෝස් වල ඔයගොල්ලෝ දකින්නේ මගේ ස්පයිකි හෙයා එකත් එක්ක. ඒ වගේම ෂූස් එක එක පාට එක එක ඇන්කල් ෂූස් වලට ගොඩක් ආසයි. ඉතින් එහෙම මේ දවස්වල කරනවා කියලා එකක් නැහැ. මං බලන ඉතින් කොහොමත් ෆැෂන්ස් කියන දේත් එක්ක මං පොඩක් අප්ඩේට් වෙවි ඉන්නේ. ඉතින් ෂර්ට්ස් ජැකට්ස් හැම දෙයක්ම මං අඳින්න කලින් ඒක බලනවා. ඉතින් මටත් ඒක හරියන දෙයක්ද සහ මේ දවස්වල මොකද්ද ට්‍රෙන්ඩ් එක කියන එකත් චුට්ටක් බලනවා. ඔබේ රුව ළඟ උමතු වී මේ ලොවටම හංගලා ලංකාවේ කෙල්ලෝ කරන ෆැෂන් ගැන උදේ මොකද හිතන්නේ? ලංකාවේ කෙල්ලෝ විතරක්ම නෙමෙයි කොල්ලෝ කෙල්ලෝ දෙගොල්ලොම ඉතින් හොඳ ෆැෂන් සුත් කරනවා නරක ඒවත් කරනවා. ඒ කියන්නේ ගැලපෙන්නේ නැති ඒවත් කරනවා. ඉතින් ඒක එක එක්කෙනාගේ තියෙන ඉතින් අවබෝධය අනුව කට්ටිය කරනවා කියලා පේනවා. කෙල්ලෝ කරන ෆැෂන් වලින් උදේ කැමතිම ෆැෂන් එක මොකද්ද? කෙල්ලෝ කරන ෆැෂන්ස් වලින් කැමති මේක හරියටම ඉතින් මේකයි කියලා කියන්න අමාරුයි. නමුත් ඉතින් ගර්ල් කෙනෙක්ට ඉතින් හරියන විදිහ කියන්නේ එයා දැනගන්න ඕනේ එයාට ගැලපෙන දේ මොකද්ද කියලා. එතකොට එයා ඒක සිලෙක්ට් කරාට පස්සේ එයා ඒක පබ්ලික් එකට ආවහම ඒකත් එක්ක අනිත් කෙනාටත් ඒක ප්‍රියමනාප ගතියක් තියෙනවා. ඉතින් එහෙම ෆැෂන්ස් එහෙම වෙන් කළා එකක් කියලා පෙන්නන්න අමාරුයි. කීපයක් තියෙනවා එක එක්කෙනාගේ ඉතින් තෝරා ගැනීම අනුව. ඒ කියන්නේ ලංකාවේ කෙල්ලෝ වැරදියට ෆැෂන් කරනවා කියලාද? කලින් කිව්වා වගේ වැරදියවත් පේන්න තියෙනවා. හරිය විතරක්ම නෙමෙයි. නමුත් අපි හැම වෙලේම අපි වැරදි එක එහෙම නැත්තම් මේ ඍණාත්මක පැත්ත ගැන කියනවට වඩා ඉතින් තමන් තව චුට්ටක් කල්පනා කරලා මොකද දැන් තමන් ෆැෂන් එක කරාට පස්සේ ඒක ආයි බලන්නත් පුළුවන් නේ. දැන් ෆොටෝස් ගන්න පුළුවන් වීඩියෝ කරන්න පුළුවන් ඕන විදිහකට බලන්න පුළුවන් ඒක තමන්ට ගැලපෙනවද කියලා. ඉතින් ඒක යාලා තීරණය කරන්න ඕන දෙයක් තමන්ගේ පෞද්ගලිකත්වයත් එක්ක. තැනේ හැටියට ඇනේ ගැහුවේ නැත්තම් වැඩ වර්ධිනවනේ. උදේ තැනේ හැටියට ඇනේ ගහනවද? අනිවාර්යෙන්ම ඔව්. අපි ඩ්‍රෙස් කෝඩ් එකක් කියලා වචනයක් පාවිච්චි කරනවානේ ඕනම උත්සවයකදී ඉන්විටේෂන් එකත් එක්ක සමහරවිට ඔය ඩ්‍රෙස් කෝඩ් එක කියන එක මෙන්ෂන් කරනවා. ඒ ඇවිල්ලා ඔන්න ඔය විහිළුවකට ලක්වීම නවත්තා ගන්න තමයි ඒක ගොඩක් වෙලාවට කරන්නේ. යම්කිසි නිල විදිහට එතනට යන්න පුළුවන් නම් Tamanට ගැලපෙන ප්‍රියමනාප විදිහට පිළිවෙලකට යන්න පුළුවන් නම් මං හිතන්නේ ඒ අදාළ ඩ්‍රෙස් කෝඩ් එක තෝරා ගන්නත් Tamanට පුළුවන් වෙන්න ඕන. ටැටූ ගහන කෙල්ලන්ට කැමති නෑ නේද? ඒකත් ඉතින් මම නම් ටැටූස් ගහනවට එච්චරම ආස නෑ. පෞද්ගලිකව මමත් සහ මගේ පවුලේ ගෑනු ළමෙක් ටැටූස් ගහනවට මම එච්චරම කැමති නෑ. ඔයා හිතනවද ඔයා කරන ෆැෂන් වලට හැමෝම කැමති කියලා? කොහොමද මෙහෙම අපිට ලෝකයේ 100% අපි ලෝකයට කලින් අපි ලංකාව ගැන කිව්වොත් ලංකාවේ මේ කෝටි දෙකම මං අඳින විදිහට මම කොණ්ඩේ හදන විදිහට මගේ ෂූස් වලට කැමතියි කියලා කියන්න බෑ. ඇඳුමකින් ඕනම කෙනෙක්ව මනින්න පුළුවන් කියලා කතාවක් තියෙනවනේ. ඇඳුමෙන් නම් මනින්න බෑ. මොකද සුදු ඇඳගත්ත හොරු කොච්චර ඉන්නවද අපේ රටේ එහෙමනම්. ඉතින් එහෙම දේවල් තියෙනවා. ඉතින් එහෙම කියන්න අමාරුයි. ඉතින් සුදු ඇඳගත දේශපාලකයන් ගැනද උදේව කියන්නේ? ඒගොල්ලන්ගෙත් බහුතරයක් අර මං කලින් කිව්ව ගණේට වැටෙනවා. ඉතින් එහෙම උඩුගම් බලා පීනන්න කැමති කට්ටිය කියන්නේ මගේ මිත්‍රයෝත් ඉන්නවා අතන දේශපාලනේ හැම පක්ෂයකම. ඉතින් උඩුගම් බලා පීනන්න කැමති සාධාරණ සමාජයකට කැමති කට්ටිය තියෙනව නැතුව නෙමෙයි.
නොගැලපෙන ෆැෂන් කරන අයට මොකක්ද කියන්න තියෙන්නේ? මම කොල්ල කෙල්ලෝ දෙගොල්ලම ගැන කිව්වොත් ඉතින් එහෙම තමන්ගේ වල තමන්ම කපා ගැනීමකට සමානයි එහෙම ගැලපෙන්නේ නැති දෙයක් කරනවා කියන එක. මොකද එයාගේ පෞරුෂත්වය එක්ක එයාට යම් තැනක ගිහිල්ලා පෙනී ඉඳින්න අමාරුයි ඒගොල්ලෝ නොගැලපෙන ෆැෂන් එකක් තෝරගත්තොත්. වින්දි ෆැෂන් කරන්නේ උදයගෙන් අහලද? ඉතින් එයත් ෆැෂන්ස් වලට ආස කෙනෙක් ගොඩක්. ඉතින් හැබැයි එයත් හැම වෙලේම බලනවා ඉතින් එයාට ගැලපෙන්නේ මොකද්ද කියන එක. ඉතින් ඒ අවස්ථාවට සරිලන විදිහට ෆැෂන්ස් තෝරගන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ මේ ගෑනු ළමයෙක්ට නැත්නම් කාන්තාවකට. ඉතින් එහෙම කෙනෙක් තමයි මගේ බිරිඳත්. ඉතින් එයා දැන් අවුරුදු 12කට 15කට විතර ඉස්සල්ලා එක්තරා විදිහක ෆැෂන්ස් කරා. ඊට පස්සේ කාලයත් එක්ක ජීවිතය අපි මුණ දෙන අවදීන් එක්ක එයා ලස්සන්ට එයාගේ ෆැෂන්ස් විලාසිතා ඒ වගේ ඇටිටියුඩ්ස් හැමදේම සම්බරව පවත්වාගෙන යනවා. කැමති නැද්ද කලාවේ ලබාගත ප්‍රසිද්ධිය පාවිච්චි කරලා බිස්නස් එකක් කරන්න? ව්‍යාපාර නම් තියෙනවා කොහොමත්. අපි නළු නිලියන්ට පමණක්ම නෙමෙයි මම හිතන්නේ හැම ශිල්පියෙක්ම දැන් මේ ලංකාවේ නම් ගොඩක් ව්‍යාපාර තියෙනවා. ලංකාව විතරක් නෙමෙයි අපි පිටරට අනිත් ආටිස්ලා බැලුවොත් යුරෝප් පැත්තේ ව්‍යාපාර කරනවා. උදේක දුරකථනයට ගන්න හැම වෙලේම වින්දිනේ කතා කරන්නේ. ඇයි ඒ? ඉතින් මොකක් හරි අත්‍යවශ්‍ය වැඩක මම හිටියොත් ඉතින් මගේ ළඟම ඉන්නේ අය. ඉතින් අය තමයි මගේ දැන් උදයශ්‍රී ප්‍රොඩක්ෂන්ස් කියන ලේබල් එක යටතේ පවත්වාගෙන යනවා මගේම නිර්මාණ. ඉතින් ඒ දේවල් ඔක්කොම කෝඩිනේෂන් එක එයා කරන්නේ. ඉතින් එතනත් එයාට යම් කිසි වගකීමක් තියෙනවා. ඉතින් ෆෝන් කෝල්ස් මට එන ඒවත් එයාට එන ඒවත් ඔක්කොම එයාට තමයි ආන්සර් කරන්න වෙන්නේ. උදේ වින්දිට බයද? එහෙම ඉතින් බයක් නැහැ. ඉතින් බය වෙන්න හේතුවක් නැහැ. ඉතින් මං හිතන්නේ කාටවත් කවුරුත් බය වෙන්න ඕනේ කියලා. ඒ කෙනාගේ ගරුත්වය ආරක්ෂා වෙන විදිහට අනිත් අයට වැඩ කරන්න පුළුවන් නම් ඒ කියන්නේ ඕනම තැනක ස්වාමි පුරුෂයා භාර්යාව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආයතන ප්‍රධානියා සහ සේවකයා වෙන්න පුළුවන්. ඒ එකිනෙකාට අන්‍යෝන්‍ය සම්බන්ධතාවය අනුව ඒ ගරු කිරීම රෙස්පෙක්ට් එක ආරක්ෂා කරගෙන හිටියොත් මම හිතන්නේ වැඩ කටයුතු ගොඩක් ඉස්සරහට යන්නේ ලෝකේ ඒ විදිහට. එහෙම නැතුව කාටවත් කවුරුත් බය වෙලා ඉන්න අවශ්‍ය නැහැ ලෝකේ. උදේගේ මියුසික් වීඩියෝ වලට ගෑනු ළමයි තෝරන්නේ වින්දි නේද? එහෙම එකක් නැහැ. ඒ කියන්නේ මොකද දැන් අවුරුදු 15ක් විතර තිස්සේ 15කට කිට්ටු ආසන්න කාලයක් තිස්සේ ඉතින් ඇය දන්නවා මේ ඉන්ඩස්ට්‍රි එකේ. ඉතින් ඇයගේ ස්වාමි පුරුෂයා ඉතින් ගායන ශිල්පියෙක්. ඉතින් අපි තරුණ පරපුර නියෝජනය කරන්නේත් ඉතින් ඇය දන්නවා තත්ත්වය මොකද්ද කියන එක. ඉතින් ඒක ඇයට අලුත් දෙයක් නෙමෙයි. ඉතින් එහෙම ප්‍රශ්නයක් ඇති වෙලත් නැහැ, ඇති වෙන්නෙත් නැහැ කොහොමද. හිරු ගොසිප් ගැන උදේ මොකද හිතන්නේ? හිරු ගොසිප් ඇහුව ප්‍රශ්න ටික මම දන්නේ ඇයි තවමත් මට හිතන්න බෑ ලංකාවේ කෙල්ලෝ ගැන ඇයි ඇහුවේ කියලා. ඒත් මං ආසයි අහපු ප්‍රශ්න වලට. මොකද මං හැම වෙලේම හිතනවා අපි මේ වගේ ඉන්ටර්විව් එකක් ටීවී හරි රේඩියෝ හරි වෙබ්සයිට් එකකින් හරි අහනවා නම් බලනවා නම් දෙයක් ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. යම් කිසි පණිවිඩයක් ගන්න පුළුවන් දේවල් ගොඩක් මං හිතන්නේ මේ ප්‍රශ්න සහ උත්තර හරහා කියවෙන්නේ නැති කියලා හිතනවා. විශේෂයෙන්ම අපි තරුණ පරපුරන නියෝජනය කරන්නේ. ඉතින් අපේ ගොඩක් නංගිලා මල්ලිලාට ඉතින් අපේ අත්දැකීම් වලින් ගන්න දෙයක් තියෙනවා නම් මං හිතන්නේ මේ උත්තරවල සමහර විට තියෙන්නේ නැති. ඉතින් ඒක ඔයගොල්ලෝ අරගෙන එක්කෙනෙක් හරි ඒ දේවල් ජීවිතේට අරගත්තොත් ඒක මගෙත් සතුට. ඉතින් හිරු ගොසිප් එකටත් ඒකේ ක්‍රෙඩිට් එක යන්න ඕනේ. thank you very much හිරු ගොසිප්. HiruGossip.lk